රාජකීය පඬිතු ශාස්ත්‍රපති අප සහෝදර පනිස්සර සුනන්ද පඬිතු හාමුදුරුවෝ. උන්වහන්සේගේ විහාරස්ථානයේ පහුගිය දවසක මේ ධර්ම දේශනාව පැවැත්වුවා පැය දෙකක් පමණ. ඒ වෙලේ මම මතක් කළා දුර බැහැර මං හරි අකමැති යන්න කියලා. අද නම් එහෙම කියන්නේ නැහැ. හේතුව අම්මා සතුටු කරන්න කරන පින්කමක් හින්දා. සුනන්ද හාමුදුරන් වහන්සේ ඇතුළු ඒ සහෝදර සහෝදරියන්ගේ ආදරවර මෑණියෝ මේ ආසනයක වාඩි කරවගෙන ඒ අම්මලාවා මේ ලෝකයේ එන පින්කම කරන අවස්ථාව. මහේසාක්‍ය පින්කම් 8ක් තියෙනවා. 8 මහා කුසල කියලා කියන්නේ ඒවට. දැන් මහේසාක්‍ය දිවුරේකට අල්පේසාක්‍ය දිවුරට මොකද වෙන්නේ? පස්සට යනවනේ. මහේසාක්‍ය දිවුර වෙනකොට අල්පේසාක්‍ය දිවුර පස්සේ නෝ දැන් බුදුහාරෝ තවතිසාවට වැඩි වෙලාවේ අංකුර දිව්‍ය පුත්‍රයා ළඟින් ඇවිල්ලා වාඩිලා බුදුහාරන්ගේ ළඟට වෙලා බණ අහනවා. බුදුහාම ධර්ම දේශනාව ආරම්භ කරනකොට කොහෙද හිටියේ මෙයා? සත්කුල කවුරුත් එහා. මොකද මහේසාක්‍යලේ දිවුරු එනකොට මෙයා පස්සෙන් පස්සට ගිහිල්ලා. සත්කුල කවුරුත් එහා. මේ ශාසනයේ මහේසාක්‍ය පළවෙනි පින්කම තමයි කඩන මහා පින්කම. ආනන්තරේ අකුසල කර්මයක් කර සීල අකුසල පස්සට යනවා. අම්මා මරුවොත් කරන්න දෙයක් නැහැ. තාත්තා මරුවොත් කරන්න දෙයක් නැහැ. සංඝ බේද කරොත් කරන්න දෙයක් නැහැ. රහතන් වහන්සේලා මරුවොත් බුදුහාරන් ඇඟිල්ලේ එළුවොත් මේ දෙක නම් දැන් කරන්න බෑනේ. ඉම්මහානිකව කර දෙයි. ඒවා කළොත් නම් බුදුරු පස්සේ 10 දිනක් පහළොත් බුදුන් දකම නිවන් දකින්න බෑ. එහෙම නැත්තම් අනිත් සියලුම අකුසල පස්සට ගිහිල්ලා ඉදිරියට ඇවිල්ලා විපාක දෙන එකම මහා කුසලය තමයි කටින මහා පින්කම. මේවර අපේ සුනන්ද හාමුදුරුවෝ තමන්ගේ නිවසේ මෑණියව ලව්වා. හාමුදුරුවෝ නමකට වස්වසන්න ආරාධනා කරලා උන්වහන්සේට ප්‍රත්‍ය 3කින් උපස්ථාන කරලා අන්තිම ජීවර පූජාවත් කරලා සිව්පසකින් උපස්ථාන කරලා ඒ මහා පින්කම අංග සම්පූර්ණව සිද්ධ කරගන්නට සියලු කටයුතු සංවිධානය කරලා තියෙනවා. ලෝතර බුදුහාමුදුරුවෝ දේශනා කළා තරුණ වියේන් පසුවන පුත්‍රයෙක් වයසට ගිය තමන්ගේ අම්මයි තාත්තයි දෙන්න පයින් ඇවිද්දුවන් නැතුව කර දෙපැත්තේ වාඩි කරගෙන ඇවිද්දුවන් පයින් ඇවිද්දුවන් එපා. බොහොම පාපයක් ඒක. තමන් තරුණ වයසේ ඉන්නවා. ඒ කර දෙපැත්තේ වාඩි කරගෙන යන්දී අම්මයි තාත්තයි මල මුත්‍ර කරා. ඒක පිළිකුල් කරන්න එපා. මොකද අපේ මල මුත්‍ර කවදාවත් අම්මා තාත්තා පිළිකුල් කරේ නැහැ. ඒවා සෝද ගන්න. ඒ අම්මයි තාත්තයි සුද්ධ පවිත්‍ර කරන්නේ. හඳුන් ගන්න. කන්ද බොන්න හොඳට දෙන්න. දෙපොළකින් වාඩි කරවලා පහන් දෙකක් පත්තු කරලා උදේයා වන්දනා කරන ඒත් මහරෙනි අම්මගෙන් බීලා තියෙන එක කිරි බින්දුවක ණය ගෙවන්න බෑ. තාත්තා තමා වෙනුවෙන් කියලා ඇතික ධාඩි බින්දුවක ණය ගෙවන්න. දුන්නා බිකරන සුපතිකාරා වදාය මාතුච්ච පිතුච්ච. මේ ලෝකෙ දෙන්නෙක් ඉන්නවා සත්කාර සම්මාන කරලා අවසනක් දකින්න බැරි දෙන්නේ. කවුද? අම්මයි තාත්තයි. ඉසයි අම්මයි තාත්තයි අප වෙනුවෙන් හෙළු දහඩිය වලට අපි වෙනුවෙන් කිරට හැරු ලේ බින්දිය වලට ණය ගෙවන්න ක්‍රමයක් තමයි බුදුහාර දේශනා කළේ මේ වගේ පින් දහම් කරන උපකාර කරන්නේ. සරියුත් මහරහතන් වහන්සේ බුදුහාමුදුර ළඟට ඇවිල්ලා කියන බුදුහාමුදුරුවනේ මට තව සතියකින් පිරිනුවම් පාන්න අවසර දෙන්න. බුදුහාර දේශනා කළා කමක් නැහැ සරියුත් සතියකින් පිරිනුවම් පාන්න. ඊට ඉස්සෙල්ලා අපට වැඩක් තියෙනවා. මොකද්ද බුදුහාමුදුරුවෝ? ඔබ අම්මට තාම ණයයි. අම්මගේ ණය නිදහස් වුණේ නැහැ. අම්මා තාම මහා බ්‍රහ්මයා අදහනවා. ගිහලා බණ කියලා අම්මගේ හිත පහදවලා අම්මායි මිත්‍යා දෘෂ්ටියෙන් ගලව ගන්න. ගලවන්න ඊට පස්සේ පිරිනුවම් පාන්න. හොඳයි බුදුහාමුදුරුවෝ. සරියුත් මහරහතන් වහන්සේ වැඩම කළා නාලක ගමට. අම්මට හරි සන්තෝෂයි දැක්කම කාලෙකට පස්සේ පුතා ආවේ.
සරියුත්හාරු හරි ලස්සන සමහත කෙනෙක්. ඉස්සර දුවන ගිහිල්ලා අපි වනේ මගේ අත්තරන් පුතේ ඇයි මෙච්චර දවසක් මම බලන් ආවේ නැත්තේ. පස්සේ සරියුත්හාරුක දැන් ඉතින් අපි ආවනේ. පස්සේ ගෝ ආවට කමන්නේ පුතේ අද නම් යන්න එපා කිව්වා. සරියුත්හාරුක නෑ මම යන්නේ. ගිහිල්ලා වාටෙන් පස්සේ සරියුත්හාරු එකට වාදන සරියුත්හාරු වැන්දේ නෑ. මොකද මහා බ්‍රහ්මණය අදහන්නේ. සරියුත්හාරුත් එකට ආසනේ වාඩුනේ. වැන්දේ නෑ. පස්සේ වාඩිලා කතා කරලා හැන්දෑවුවා. හැන්දෑවුනන් පස්සේ සරියුත්හාරුකම දැන් රැවැලා ගිහින් වාඩි වෙනවා. නිදාගන්න. මම මෙහෙන් ආස් වෙනවා. හොඳයි පුතේ කියලා සරියුත්හාරුකව දොර වහගෙන යන්න අම්මයි. පස්සේ මේ අම්මාගේ සතුට බලන්න අම්මා කෙනෙක්ගේ ස්වභාවය දරුවන් පිළිබඳව. අම්මට යන්න හිතක් නැහැ දරුවා දාලා. කාලයකට පස්සේ තමන්ගේ පුතා දැක්කේ. දොර අඩවල් කරලා එතන බිමින් වාඩි වෙලා හොරෙන් එළි වෙනකන් දොර ආස්සෙන් බලන් හිටියා තමන්ගේ පුතා දිහා. සරියුත්හාරුගේ අම්මා. සරියුත්හාරු දිහා බලන් හිටිය එළි වෙනකන් නිදාගත්තේ නැහැ. ඒ තරම් සතුටුයි. එළි වෙන්නේ කොයිලා කියලා බල බල හිටියේ. එළි වෙනකොට දොර අරගෙන ගියා ඇතුළට. ගියන් පස්සේ සරියුත්හාරු මොකද මේ? නින්ද ගියාද? නෑ පුතේ. එහෙනම් මොකද කළේ? සරියුත්හාරුනේ සියල්ල දන්නවා. මම පුතේ එළි වෙනකන් ඔබ දිහා බලන් හිටියා කිව්වා. ඉතින් මම මොනවද බලන් ඉඳලා දැක්කේ කියලා ඒවා. පස්සේ සරියුත්හාරුගේ අම්මා කියනවා පුතේ මගේ එක එක ආලෝක දැක්කා. සුදු පාට ආලෝක දැක්කම මෙතෙන්ට පාත් වෙනවා. පහ පාට ආලෝක දැක්කා. එනි පාට ආලෝක විවිධාකාර වර්ණ ආලෝක දැක්කම මෙතෙන්ට පහත් වෙනවා. මොනවද පුතේ? ඒ අම්මේ දිව්‍ය බ්‍රහ්මී ආවා මට වන්දනා කරලා යන්න. ඊට පස්සේ සරියුත්හාරුම මේ වගේ අම්මේ විශාල සුදු පාට එළියක් දැක්කේ නැද්ද? දැක්ක පුතේ කවුද? ඒ ගන්නවා ඒ තමයි අම්මේ අම්මා වදාන මහා බ්‍රහ්ම රාජයා. පස්සේ පුතේ මොකටද ආවේ? මට උපස්ථාන කරන්න හඳයි ආවේ. මං කිව්වා එපා කියලා අම්මා ළඟ ඉන්න නිසා. ඒ වෙලාව තමයි එකට වාඩිලා හිටිය ආසනෙන් නැගිට්ටේ. නැගිටලා කකුල් දෙක අල්ලගෙන වැන්දා. අනේ මගේ රත්තරන් පුතා මහා බ්‍රහ්මයට වඩා උසස් නම් පුතේ මාත් වන්දනාවක් කකුල් දෙක අල්ලලා වැන්දා. පස්සේ උත්තරගාමීව වාඩි වෙන්නේ. ඒ වෙලේ ආරම්භ කරපු ධර්ම දේශනාව අම්මා මාර්ගඵල අවබෝධ කරගන්නම ධර්ම දේශනා කළා. අවශ්‍ය නැකම්. මාර්ගඵල අවබෝධ කරගත්තට පස්සේ ධර්ම දේශනාව නවත්තලා කිව්වා මේ තව ටික වෙලාවකින් මම පිරුණා පානවා. මේ බලන බුදුහාම මතක් කරගට අම්මට ණයයි නිදහස් වෙන්න ගිහින්. අපි හැමෝම අම්මට ණයයි. ඒ ණය නිදහස් වෙන්න තියෙන මාර්ග තමයි මේ වගේ පින්කම් ඉතින් අපි සුනන්ද හොඳට බණ දාන්න. අම්මට තියෙන ණය නිදහස් වෙන්න හොඳ පින්කමක් කරන්න. නාගිත මහරහතන් වහන්සේ දේශනා කළා ඊතෝ තින්සේ මහා කප්පේ නා විජානාමි දුක්ගති. බුදුහාමුදුරනේ මේත මහා කල්ප 30කට එහාදී මම කටන පින්කම කළේ. හැබැයි නා විජානාමි දුක්ගති. එදා ඉඳලා මම දුගතියකට ගියේ නෑ බුදුහාමුදුරනේ මේ නිවන් දක්න ආත්ම. ඒ වගේ අපාය ගමන වළක්වන මහා පින්කම වටිනාම පින්කම තමයි මොකද්ද? පුළුවන් නම් හැම කෙනෙක්ම කරගන්න කියලා කියන්නේ. ලැබුණු මනුස්ස කෙනෙක් ගන්න දෙන ප්‍රයෝජනයකයි අජාසත් රජුන් නින්දියන්නේ රැට. මම අමතර කතාන්තර ටිකක් කියන්නේ මේ වටිනාකම තේරුම් ගන්න. අජාසත් රජුන් රැට නින්දියන්නේ. නින්ද යානකට බය වෙනවා. මොකද තාත්තා මරුවා. නිසා නින්දියන්නේ රැට බය වෙනවා. ඉතින් රැය එළිනක සක්මන් කරගෙන ඉන්න උඩු මහල්තරේ. එක දවස් සක්මන් කර ඉන්නකොට නිර්වස්ත්‍ර යනවා කවුද අහසින්. පස්සේ රජු අහනවා ඔබ නිගණ්ඨ කුලයට ආයත් රහත් කෙනෙක්ද? නැත්නම් ගාන්ධර්වයේද? කවුද ඔබ? ජනලාභියේද? මම කැමති දැනගන්න ඔබ රහත් කෙනෙක්ද කියලා. මේ වෙලාවේ මේ ආකාශයෙන් යන්නේ. පස්සේ අහසින් යන කෙනා නැවතුණා. නැවතලා කළා රජතුමනි මම ඉන්න කෙනෙක් නෙමෙයි මම පෙරේතෙක්. නිර්වස්ත්‍ර යන්නේ. ඇහිරුල් කොටක් නේ. මම පෙරේතෙක්. පස්සේ අජාසත් රජුලව කොහොමද යන්නේ? ඒකම මගේ දුව අම්මා තාත්තා වෙනින් පින්කමක් කරනවා කියලා ආරංචියක් ආවා මට දැනුණා. ඒසම් පින්කම මොකද වෙන්නේ මම යන්නේ. පස්සේ අජාසත් රජුලව කමක් නැහැ. ගිහිල්ලා එනකම ඇසරක් මම වුණ ගහලා දෙන්නේ.
මා කැමති ඔබගෙන් පූජාවක් කරන්න. ඊපස්සේ මෙයා ගියා. ගිහිල්ලා බැලුවා නැතර පින්කමක් සිද්ධ වෙන්නේ නැහැ. බමුණු ගොඩක් ගෙනලා කෑමක් දෙනවා. දුව කරන්නේ පින්කමක් කියලා මොකද කරන්නේ? බමුණු කීප දෙනෙක් ගෙනලා කෑමක් දෙනවා. බලන් හිටිය මෙතන පින් ගන්න පුළුවන් තරක් නෙවෙයි ආපෝ ඒවා. ආපෝ යන රජුරෝ ඉන්නවා ලක්මන් කරගෙන. කිව්වා රජතුමනි මං ආවා. ඔබ පින් අරගත්තද? නෑ රජතුමනි. මොකක්ද ඊළඟට කරන්නේ? එතන කෑමක් දෙන්න පින්කමක් නෙවෙයි කරන්නේ. මොකද්ද මගෙන් කරෙන්න ඕනේ? අනේ රජතුමනි මම වෙන පිනක් දාමක් ගන්නවා. මට කණ්ඩත් නෑ, අදින්නත් නෑ, වතුර පිපාසයෙන් යනවා. කන්න බොන්න අදින්න කිසි දෙයක් නැතුව මම දුක් විඳිනවා. ඒකට මට පුළුවන් මම මේකෙන් බේරගන්න. මොකද්ද කරන්න ඕනේ? ඒකංග බුදුහාමුදුරුවෝ මහා සංඝරත්නය දානයක් දෙන්න පිළිකර සහිතව. ඒතකොට මට සීල අනුපාඩු සම්පූර්ණ වෙනවා. ඒතුලින් මට යහපතක් ලබා ගන්න පුළුවන්. පස්සේ අජාසත් රජුගේ හොඳයි මම ඒක කරන්න. උඹ ඔය තත්ත්වෙටපත් උනේ ඇයි? පස්සේ රජතුමනි මට මනුස්සාත් ඉන්නකොට කිසිම අඩුපාඩුවක් තිබෙන්නේ නැහැ. හොත්තට සල්ලි භාගය තිබිච්ච කෙනෙක් වස්තුව තිබිච්ච. උපභෝග පරිභෝග ධනසේන මේ සියලු දේවල් මට තිබුණා. හැබැයි මම කාලා බීලා හරි විනෝදයෙන් හිටියා. පින් දහම් කරගත්තේ නෑ. කාලා බීලා විනෝදයෙන් හිටියා. නමුත් පිනක් දහමක් කරගත්තේ නෑ. අද ඒ නිසා මට අඳින්නත් නෑ, කන්නත් නෑ, වතුර දිහාට කිසි දෙයක් බොන්නත් නෑ, සාපේපාස දෙකේ නිර්වස්තරව දුක් විඳිනවා අතර වස්තුවක් තිබිලා. ඒවම් ප්‍රයෝජන ගත්තේ නෑ. ඒ සාද දුක් විඳිනවා රජතුමනි. මම වෙනුවෙන් ඔබතුමා පිටක් කියනවා. පස්සේ අජාසත් රජු දානය දුන්නා බුදුහාර ප්‍රධාන මහා සංඝරත්නයට. දාන දීලා ප්‍රාර්ථනා කළා මෙයාට ලැබේවා කියලා සියල්ල. අවුරුදු රාත්‍රියේ අර වගේ සක්මන් කරගෙනකොට දේවතාවෙක් ඇවිල්ලා කතා කරනවා. දේවාත්මයටපත් වෙලා. පින්කමේ අනුසංසබයි. මේකයි ස්වභාවය. ඒ නිසා අපිට යමක් තියෙන වෙලාවේ අපි පිනක් දහමක් කරගත්තොත් ඒක සසරට ලබන්න හේතු වෙයි. ඉතින් ඊට වඩා ඒවා පිළිබඳව මම කතා කරන්නේ. අද මාතෘකාවේ අසෝදරාවතනේ. මේ ලෝකේ වැඩිම දුක්ඛින්ද කාන්තාව කවුද? මම කියලා කියන්නේ. කවුද වැඩිම දුක්ඛින්ද? අසෝදරාව. වැඩිම අඩලා තියෙන කාන්තාව කවුද? ඒක ඇසුදා. බුදුහාම දේශනා කළා ඔබ අඬු කඳුළු එකතු කරන මහ මුහුදේ වතුරට වඩා වැඩි. එච්චර අඬලා තියෙන සංසාරේ. ඊටත් ලෞතර බුදුරජාණන් වහන්සේ අද නිකන් කටහඬ කොට ප්‍රාරවත් මදි අසනීපෙන් ඉන්න නිසා නමුත් මම ධර්ම දේශනාව පවත්වනවා. මොකද මාත් හරි සන්තෝෂයෙන් මේ ධර්ම දේශනාව පවත්වන්නේ මේ අම්මගේ පින්කම නිසා. මොකද අපිට තම්මලා ඉන්නවනේ නැත්නම් අම්මා නැහැ. නිසා අම්මා කෙනෙක්ගේ ගුණය අපි හොඳට දන්නවා. මොකද අපි පුංචි කාලේ අම්මගෙන් ඈත් වෙච්ච නිසා අම්මා කෙනෙක්ගේ ස්වභාවය අපි දන්නවා. අම්මලගේ හිටියනම් අපිට එච්චර ගාණක් නැහැ. අපි අවුරුදු 7න් 8න් අම්මගෙන් ඈත් වෙච්ච නිසා අපි දන්නවා අම්මා කෙනෙක් නැති වෙච්ච අපිට තියෙන පාඩම මොකක්ද කියලා. අපිට දැනෙනවා. ඒ නිසා අම්මා කෙනෙක් සතුටු කරන්න යමක් කරනකොට අපිට හරි සතුටුයි. ඉතින් ලෞතර බුදුරජාණන් වහන්සේ සාරා සංකල්ප ලක්ෂය පාරමී ධර්මයන් සම්පූර්ණ කරලා තවතිසා දිව්‍ය ලෝකේ උපත්ති ලැබුවා. සීල ගුණ ධර්මයන් සම්පූර්ණ අවසානයේ අන්තිම ආත්ම භාවය ලබන්න පෙර ආතුව බෝසත්වරේ පස්මහ බැලුම් බලනවා. මොනවද දරුවනේ පස්මහ බැලුම්? අම්මා ගැන බලන්නේ අම්මගේ ආයුෂ. මාස 10 දින 7ක් ඉස්සරහට දින තමයි අන්තිම ආත්ම භාවයේ බෝසතාණන් වහන්සේ අම්මගේ කුසේ පිරිසිදු ගන්නේ. මේ පිරිසිදු ගැනීම මහා මායා දේවිය හීනෙන් දැක්කා. කොහොමද දැක්කේ? දෙනෝ දහක් නංගනෝ මට මල් නෙළුවා අනුතන්ත විල මැද යහනක ඉඳුවා කන්‍යාලියෝ දෙදෙනෙක් පැනවෙව්වා අනුතන්ත විල මම හීනෙන් දුටුවා සුදු සකලෙසට පැටියෙක් විත්නියහනේ සුදු